Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා මගේ කලින් vlogs එක ඉන්න යාළුවෙක් නම් ඔයාලා දන්නවා මගේ campus vacation තමයි මම මේ දවස් ටිකේ හිටියේ. ඉතින් ඔන්න ආපහු campus පටන් ගන්න තමයි යන්නේ. ඉතින් දැන් මං හදන්නේ ආපහු කොළඹ යන්න, මගේ බඩු ටික පැක් කරගන්න, මගේ බෝඩිමට යන්න. ඉතින් මේ බරේම ලොකුවට බඩු වගේක් නැහැ. ඉතින් මට ගෙනියන්න නැහැ. ඔයාලා මගේ කලින් බෝඩි මූවින් vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා මම ගොඩාක් බඩු අරන් ගියා. මොකද මම කොළඹ ගියේ first time එක. මගේ බෝඩිමට මම අලුතින්ම ගියේ. ඉතින් මට ගෙනියන්න බඩු ගොඩාක් තිබ්බා. ඉතින් මේ පාර මට එහෙම ගෙනියන්න බඩු ගොඩක් නැහැ. මගේ රෙදි චුට්ටක් විතරයි ගෙනියන්න තිබුණේ. ඉතින් දැන් මම මගේ බඩු ටික පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මම මේ බෝඩිමට යන්න හදන්නේ. මං හිතන්නේ මාස 1.5කට විතර පස්සේ, මාස 1.5ම ගෙදර ඉඳලා ඉතින් ආපහු බෝඩිමට යද්දී චුට්ටක් දුකයි සතුටයි දෙකම මික්ස් ෆීලින් එකක් තමයි තියෙන්නේ. දුකයි චුට්ටක් ගෙදරින් ආපහු ඈත් වෙද්දී සතුටුයි ගෙදර ඉඳලා ඉතින් ආපහු කොළඹ එද්දි කැම්පස් පටන් ගන්න. ඉතින් මං ඔන්න උදේම දැන් මේ එන්න තමයි පිටත් වෙන්නේ අම්මත් එක්ක. ඉතින් අම්මා තමයි හැමදාම මාව බස් එකටම ගිහින් යලවන්නේ. සාමාන්‍යයෙන් වෙනදා නම් ඇත්තටම මම අලුතින් සෙමිස්ටර් එකක් පටන් ගද්දී තාත්තා තමයි මාව ගෙනත් ඇරලවන්නේ. හැබැයි මේ පාර මට එහෙම ලොකුවට බඩු ගොඩක් තිබෙත් නැති හින්දා මම බස් එකේ තමයි මේ පාර බෝඩිමට එන්න පිටත් උනේ. සාමාන්‍යයෙන් මම බස් වල යද්දි මම හරිම අකමැතියි ඔය එක හීරට ඇඳුම් අඳින්න, එක කිසිම දෙයක් කරන්න ඇත්තටම මම කැමති නැහැ. කොණ්ඩේ වුණත් මම කැමති උඩට ගල්ලා බැඳගෙන එන්න. මාරම කම්ෆර්ටබල් විදිහට තමයි මට බස් එකේ යද්දි ඇත්තටම යන්න ඕනි. කොහොම හරි මම මේ දවසේ මම කොණ්ඩේ බැඳලා එක වෙනම ආයෙ ගෙතුවා. ඒක දැන් මේ වීඩියෝස් බලද්දි තමයි මට පේන්නේ එක මාරම කැතයි ළමයි. ඒත් ඉතින් ඒක මට කම්ෆර්ටබල්. ඉතින් ඒ හින්දා තමයි මම එහෙම දාන් ආවේ. උනත් වීඩියෝ එක ගන්න ඒක හරියම කැතයි. ඉතින් කොහොම හරි ඔන්න දැන් ඉතින් මම බස් එකට නැගලා දැන් ඉතින් එන්න තමයි තියෙන්නේ. පැය 5ක් 6ක් විතර වාඩි වෙලා. ඔන්න ඉතින් කොහොම හරි උදේ 7ට බස් එකට නැග්ග මම හවස 2 වෙද්දි විතර බෝඩිමට ආවා. ඔක්කොටම වැඩිය දැන් අමාරුයි ළමයි රූම් එක ක්ලීන් කරන්න තියෙනවා කියලා මතක් වෙද්දී කොහොම හරි රූම් එක මගේ රූම්මේට් හිටියා. ඒ නංගිට සෙමිස්ටර් එක ඉවරුන්නේ නැහැ. ඉතින් එයා සති දෙකක් විතර ඒත් එයාගේ සෙමිස්ටර් එක ඉවරලා එයා කොහොමද සති දෙකක් විතර තමයි බෝඩිම ඇත්තටම වහලා තිබුණේ. ඉතින් ඒ සති දෙකට රූම් එකේ දූවිලි පීරිලා තිබුණේ. ඉතින් මං හිතුවා වොෂ් එකක් දාන්නත් කලින් ඔක්කොටම කලින් ඉක්මනට බඩු ටික අස් කරලා රූම් එක ක්ලීන් කරලා ඉන්නවා කියලා. කොච්චර මහන්සි වුණත් දැන් ඉතින් මං හදන්නේ ඉක්මනට මගේ රූම් එක ක්ලීන් කරන්න. ඉක්මනට කිව්වට ළමයි මං හිතන්නේ මට මේකටත් පැය දෙකක් විතර ගියා.
මහන්සිය බලන්න නැතුව ඉතින් මං ක්ලීන් කරන්න පටන් ගත්තා. කොහොමරි මම ඔයාලට මතක නම් මං හිතන්නේ මං අප්ලෝඩ් කරා මම ගෙදර යන්න කලිනුත් බෝඩිම ෆුලි ඩීප් ක්ලීන් කරලා ගියේ. මගේ බඩ ටික ඔක්කොම පිළිවෙලට හදලා ගියේ. ඉතින් මේ රැක් එකේ මම දාලා ගියපු බඩවල ඒ යටම මම දාලා ගියා මගේ සීනි, කිරිපිටි, ඒ දේවල් දාලා තිබ්බ බෝටල්ස්. එතකොට මගේ කෝප්ප, පිඟන්, හැඳි හැමදේම ඔක්කොගෙම දූවිලි වහලා මං හිතුවා ඉතින් ඒවා පිහල වැඩක් නැහැනේ. ඉතින් ඔක්කොම එකට අරගෙන මම ඒව ඔක්කොම හොදනවා කියලා. ඉතින් දැන් මම මේ ඔක්කොම බේසමට දාගත්තා. ඒකට මට ලේසි ඒ ටික අරන් ගිහලා හොදන්න. ඉතින් ඒ ටික හොදලා මම ඒ ටික වේලෙන්න තිබ්බා. ඒ ටික වේලෙන්න තියලා ඊට පස්සේ පේන ළමයි ඉතින් ඔක්කොම අස් කරන්න තමයි තියෙන්නේ. මම පරෙද්දි මම බඩු කියලා විශේෂ ඒ කියන්නේ මුකුත් ගෙනාවෙත් නැහැ. ග්‍රොසරි අයිටම්ස් වලින් මගේ සබන්, මගේ සීනි, කිරිපිටි ටික විතරයි ගෙනාවේ. ඉතින් බෝඩිමකට මූව් වෙන කෙනෙක්ට මං හිතනවා ඉතින් ඒක පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් දේ තමයි මේ ෆෑන් එක. ඒකේ පුදුම දූවිලි ගොඩක් තිබුණේ. ඒක මං උස මදි. ඒ වුණාට ඒක පිහන්න නැතුවත් බෑ. ඒක පුදුම දූවිලි ගොඩක් තිබුණේ. ඉතින් මං ඔයාලට පේනවත් ඇති කළු පාටට. ඉතින් මං අමාරුවෙන් හරි ඒක පිහලා දැම්මා. ඉතින් ළමයි රූම් එක ක්ලීන් කරන අතරේ මම හිතුවා මගේ Facebook page එක ගැන චුට්ටක් ෂෙයා කරගන්න. ඉතින් මගේ Facebook page එකේ නම තමයි Vinus Diary. ඉතින් Vinus Diary කියන නමින් තමයි මම මගේ Facebook page එකේ මගේ daily routines ෂෙයා කරගන්නේ. ගොඩක්ම මම daily mini vlogs මගේ Facebook එකේ ෂෙයා කරනවා. මම YouTube නම් ඇත්තටම සතියට එකක් වගේනේ vlogs ෂෙයා කරගන්නේ. හැබැයි Facebook page එකේ මම daily reels ෂෙයා කරනවා. daily මගේ දවස වෙන දේවල් මම අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. reels එකක් නැත්නම් දෙකක් අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඔයා තාම මගේ Facebook page එක follow කරේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒකත් follow කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. අනිත් දේ තමයි ඔයා මේ වීඩියෝ එක බලන්න මාව subscribe නොකරන අනිවාර්යයෙන්ම මගේ YouTube channel එකත් subscribe කරලා ඔයාලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකකුත් දාගෙන යන්න. මෙතන ළමයි ඔයාලට මගේ මූණෙන් පේනවා ඇති මම නිකන් තරහා ගිහින් වගේ බෙඩ් ෂීට්ස් එකේ බෙඩ් ෂීට්ස් ටික මාරු කරන්නේ. දැන් මට ඇත්තටම ගොඩක් මහන්සි. දැන් ඇත්තටම ඇති අස් කරයි ඔක්කොම කරා. දැන් මට ඕනි මට වොෂ් එකක් දාගෙන ඇඳට පැනලා ටිකක් නිදා ගන්න රෙස්ට් එකේ ඉන්න. ඉතින් දැන් ඉතින් රූම් එක ක්ලීන් කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ බෙඩ් ෂීට්ස් මාරු කරලා මට ඉක්මනට වොෂ් එකක් දාගන්න තමයි.
ඉතින් මම මේ vlog එක කලින් ඉඳන් plan කරපු vlog එකක් නේ. ඉතින් මම plan කරන් හිටියේ room එක clean කරලා ඊට පස්සේ එතනින් එහාට vlog එක continue කරලා එදා දවසේ කොහොමද ගෙවුනේ කියලා ඔයාලා එක්ක share කරගන්න. හැබැයි ළමයි room එක clean කළේ ඉවරෙද්දි මගේ හොඳ පණ ගිහින් තිබ්බේ ඇත්තටම. බස් එකේ උදේ ඉඳන් ඇවිල්ලා හරිම මහන්සි. ඉතින් ඒ හින්දා එතනින් එහාට මම vlog එක continue කරේ නෑ ළමයි. ඉතින් ඒ හින්දා මේ vlog එක මෙතනින් මම නවත්තනවා. අපි අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. See you in the next vlog. Bye bye.